අල්ලස් නඩුවකට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා. දූෂණ චෝදනාවක් යටතේ අත්අඩංගුවටගත් දීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු උපසභාපති උපාලි ලියනගේ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණ හමුවේ මේ බව සඳහන් කර තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ අදාළ නඩුකරයට සම්බන්ධයෙන් එවකට විශේෂ භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියමිත බවය. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් දීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදා හැරීමට නියෝග කර තිබුණි.